අද මම ඔයාට කියලා දෙන්න යන්නේ කොහොමද Photoshop පාවිච්චි කරන්න කියලා. ඇයි මේ වීඩියෝ එක බලන්න ඕනේ? මං හිතනවා ඔයා Photoshop වලට beginner කෙනෙක් කියලා. Photoshop open කරගත්තකම ඕගොල්ලන්ට පේන window එක තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා recent files. ඒ කියන්නේ ඕගොල්ලෝ කලින් open කරපු files ටික තියෙනවා මෙතන. ඊළඟට මෙතන තව තියෙනවා navigation bar එකක්, options ටිකක් තියෙනවා මෙතන උඩ. ඒ ටික තමයි තියෙන්නේ මේකේ. new file ගිහිල්ලා අපිට පුළුවන් අලුත් file එකක් create කරගන්න. ඔය අලුතෙන්ම නම් Photoshop open කරේ. ඔයාගේ මෙහෙම එකක් තියෙන විදිහක් නැහැ. එතකොට ඔයාට පුළුවන් ඕනේ නම් මෙතන තියෙන preset වලින් එකක් තෝරගන්න. නැත්තම් පුළුවන් ඒ තෝරගත්ත preset එකක් අරගෙන ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාට කැමති value එකක් දෙන්න. අපි දෙමු Facebook එකට 1/1 හදන්න පුළුවන් 1080යි 1080 size එකේ canvas එකක්. මෙතන තමයි canvas size එක දාන්නේ. එතකොට width එක දාන්න ඕනි මෙතනට, height එක දාන්න ඕනි මෙතනට. මෙතනින් අපිට තෝරන්න පුළුවන් pixel ද, inches ද, centimeters ද. ඔයා කරන project එකට මේක වෙනස් වෙනවා. මම pixel එක යන්නම්. මෙතන අපිට පුළුවන් නමක් දෙන්න ඔයාගේ project එකට. එතකොට save කරනකොට ඒ නම තමයි එතනට එන්නේ. අපි දැනට ඒක එහෙම තියමු. ඔයාට ඕන නම් මේක save කරන්න. ඔයාට පුළුවන් මෙන්න මෙතනට යන්න. ගිහිල්ලා මේ preset එකක් විදිහට save කරන්න පුළුවන් මෙතනට නමක් දීලා. මෙන්න මෙතනට වැටෙනවා. saved කියන තැනට වැටෙනවා. ඔයා save කරන හැම preset එකක්ම. resolution එක 72ක් තියමු. මොකද මේක screen එකේ බලන නිසා. මෙතන resolution එක 300ක් දෙන්න පුළුවන්. මේකේ orientation එක හදන්න දෙයක් නැහැ. කොහොමත් 1080 කියන්නේ සමචතුරස්‍රයක් නිසා. එතකොට මෙතන තියෙනවා artboard. එතකොට ඒක on කරලා තිබ්බොත් එහෙම ඔයාට මේ වගේ canvas එක ඇතුලේ තව canvas කරන්න පුළුවන්. මෙතන pixel to inches තියෙන්නේ. ඒක එහෙම තියන්න. ඊළඟට color mood එක මොකද්ද කියලා අහනවා. මෙතන තියෙනවා bitmap, grayscale, RGB, CMYK, lab colors කියලා. අපි සාමාන්‍ය screen එකට use කරන්නේ RGB. print කරනවා නම් CMYK. background color එක මෙතන තියෙනවා white විදිහට. අපිට වෙනස් කරන්න පුළුවන් ඕනි නම් ඒක අපි වෙනස් කරමු. මෙන්න මෙතනින් custom color එකක් විදිහට මෙන්න මේ වගේ අලු පාටකට. හරි. එතකොට මෙතන තව advanced options ටිකක් තියෙනවා. මම ඒ ටික එහෙමම තියලා අපි ගොඩක් වෙලාවට වෙනස් කරන්න මෙන්න මේ set එක තමයි create කියන බටන් එක ඔබන්න තමයි තියෙන්නේ. මේ තියෙන අපේ canvas එක 1080 1080. මේක 1080 1080ද කියලා කොහොමද හරියටම බලාගන්නේ? මෙන්න මෙතන යටට આવොත් එහෙම මෙන්න මෙතන යටට આવොත් එහෙම මෙන්න මෙතන යට තියෙනවා 1080 pixel by 1080 කියලා 72යි resolution එක. මුලින්ම එන කෙනෙක්ට එකපාරට මේක confuse වෙන්න පුළුවන්. මොකද මේ පැත්තේ tools තියෙනවා, මෙතන උඩ තව තියෙනවා, මේ පැත්තේ තව තියෙනවා. මම හිතන්නේ මේක නෙවෙයි මුලින්ම එන කෙනෙක්ට බලා ගන්න පුළුවන් window එක. මම ඒ හින්දා මුලින්ම එන කෙනෙක්ට බලා ගන්න පුළුවන් විදිහට තියෙන window එක මම පෙන්නන්නම්. මෙන්න මේක තමයි ඒ තියෙන්නේ. එතකොට මෙන්න මේ window එක තමයි ඔයාලට පේන්නේ. එතකොට මේකේ මේ පැත්තේ තියෙනවා වගේ tool bar එක. ඊළඟට මෙතන උඩත් තියෙන්නේ tools. මේ පැත්තේ තියෙනවා තව options ටිකක්. මේ පැත්තේ තියෙනවා layers, channels, path කියලා. Photoshop වල layers කියලා කියන්නේ ඊටාම වැදගත් කොටසක්. මොකද හිතමු ribbon cake එකක් කියලා. එතකොට ඒකේ යටම තියෙනවා කොළ පාට, ඊට පස්සේ රෝස පාට, ඊට පස්සේ ආයිත් තියෙනවා මොනවා හරි කහ පාට කියලා හිතමුකෝ. අන්න ඒ වගේ අර cake එකේ layers වගේ Photoshop වලත් තියෙනවා layers. අපි ඉස්සරහට වැඩ කරගෙන යනකොට ඔයාලට තේරෙයි මේ layers කියන්නේ මොකද්ද කියලා හරියටම. එක උඩ දාලා අපිට අන්තිමට final output එකක් ගන්න පුළුවන්. සුපිරි භාණ්ඩයක් තමයි layers කියලා කියන්නේ. අපි මුලින්ම බලමු Photoshop පාවිච්චි කරලා සරල project එකක් කරන්න මොකක් හරි. හැබැයි ඊට කලින් මම පොඩ්ඩක් කියා දෙන්නම් මොනවද මේ tools කියලා. මොකද interface එක පොඩ්ඩක් අවුල් වගේ ඇති නිසා ඔයාට පුළුවන් මේ තියෙන දේවල් එහාට මෙහාට කරන්න, අයින් කරන්න, ගලවන්න. මෙන්න මෙහෙම අයින් කරන්න පුළුවන්. හරිද? මේවා එහාට මෙහාට දාන්න පුළුවන්. ඊළඟට මේක මෙහෙම ගලවලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාට ඕනි තැනට ඕනේ නැති ඒවා අයින් කරන්න පුළුවන්. ඔයාට කැමති විදිහට ඔයාගේ work space එක හදා ගන්න පුළුවන්. අපි මේකත් අයින් කරමු.
හරි. දැන් මුලින්ම ආපු කෙනෙක්ට මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් කන්ෆියුස්. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ කොහොමද මේක හරියටමයි තිබ්බ විදියට හදාගන්නේ කියලා. එතකොට ඒක කරන්න හරිම සරලයි. වින්ඩෝ වලට ගිහිල්ලා වර්ක් ස්පේස් වලට ගිහිල්ලා මෙන්න මෙතන reset essentials කියන එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතන තව preset ටිකක් තියෙනවා. ඔයාට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි බලමු මේක reset කරලා අන්න අර තිබ්බ විදිහට මේ තිබිච්ච එක එනවා. මම මේකේ properties කියන එක මෙතනට දාගන්නම්. adjustment කියන එක උඩට දාගන්නම්. swatches කියන එකයි swatches අයින් කරගන්නම් මම. patterns gradients කියන එක patterns අයින් කරන්නම් මම. gradients මෙතනට දාන්නම්. libraries කියන එක අයින් කරලා දාන්නම්. layers කියන එක උඩට දාන්නම්. paths ඒකත් උඩට දාන්නම්. channels උත් උඩට දාන්නම්. adjustment එකයි colors උයි පල්ලෙහාට දාන්නම්. හරි. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේ පැත්තේ ඔය වගේ අපිට පිස්සු කෙලින්න පුළුවන්. ඊළඟට මේ workspace එක අපි මේකට කැමති නම් save කරන්න පුළුවන්. මෙන්න මෙතන windows වලට ගිහිල්ලා workspace ගිහිල්ලා new workspace ගිහිල්ලා මෙතනට නමක් දීලා මේක save කරන්න තියෙන්නේ. හරි. ඊළඟට Photoshop වල පළවෙනියටම අපි පාවිච්චි කරන tool එක සහ ගොඩක්ම අපි පාවිච්චි කරන tool එක තමයි move tool එක කියලා කියන්නේ. එතනට ගියන් පස්සේ අපිට පොඩි intro video එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. move tool එකේ shortcut එක තමයි V කියන්නේ. අපි default ඉන්නේ move tool එකේ. මේ තියෙන move tool එක. ඊට පස්සේ තියෙනවා rectangle marquee tool එක. move tool එකේ තියෙනවා artboard tool එක කියලා මම අර කලින් කිව්වේ artboard කියලා. මෙහෙම අපිට පුළුවන් මෙන්න මෙහෙම artboard එකක් හදාගන්න. ඊළඟට ඒක අපිට තව එකක් විදිහට මේකෙම කොපියක් විදිහට දාන්න පුළුවන්. ඔය වගේ තියෙනවා. ඒ artboard tool එකෙන් ප්‍රයෝජන තියෙනවා. rectangle marquee tool එකෙන් පුළුවන් අපිට එක එක shapes ඇඳ ගන්න. මෙන්න මේ විදිහට shape එකක් ඇඳලා අපිට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා paint bucket tool එකෙන් paint කරන්න. අපිට පුළුවන් ඕන මෙන්න මෙතනට ගිහිල්ලා පාට වෙනස් කරන්න. මෙන්න මෙහෙම අපි හිතමු රතු පාටක් දැම්මා කියලා. ඊළඟට මෙන්න මෙහෙම ඇඳලා ආයිත් paint bucket එකේ shortcut එක තමයි G කියලා කියන්නේ. ඔන්න ඔය වගේ. එතකොට ඒකෙන් එහෙම තමයි වෙන්නේ. එතකොට මේ කරපුවාට undo කරන්න ඕන නම් control Z ඔබන්න පුළුවන්. redo කරන්න නම් control shift Z ඔබන්න පුළුවන්. මෙන්න මේ වගේ. අපි බලමු Photoshop වල කොහොමද අලුතින් layer එකක් ගන්න කියලා. layers ගන්නවට පුළුවන් control N ඔබන්න. layers ගන්න වාට පුළුවන් control shift N ඔබන්න. එතකොට මෙතන layer එකට නමක් දීලා ඕකේ කරන්න පුළුවන්. එන්න එතකොට මෙතනට layer එකක් add වෙනවා. එහෙම නැත්නම් වාට පුළුවන් මෙන්න මෙතන පල්ලෙහාට ගිහිල්ලා layers කියන තැන පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන option ටිකක් තියෙනවා වාට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඔය effects කියලා. එතකොට layer style set කරන්න පුළුවන් මේ effects කියන එකෙන්. ඊළඟට mask එකක් add කරන්න පුළුවන් මෙන්න මෙතනින්. ඊළඟට තව adjustment layers add කරන්න පුළුවන් මේකෙන්. group එකක් කරන්න පුළුවන් layers මෙන්න මේකෙන්. අලුතෙන් layer එකක් add කරන්න පුළුවන් මේ plus icon එක තියෙන එකෙන්. ඊළඟට layers ඕනේ නම් delete කරන්න පුළුවන් මෙන්න මේකේ. අපි තව layer එකක් add කරලා බලමු. මෙන්න මෙතනට ගිහිල්ලා ඔන්න layer 2 කියලා එක add වෙලා තියෙනවා. අපි බලමු layer 1 delete කරලා දාන්න. එතකොට ඒක select කරා. මෙන්න මෙතනට ගියා delete කරා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් delete button එක ඔබලත් ඒක delete කරලා දාන්න. මෙන්න මේ විදිහට. හරි.
දැන් අපිට තියෙනවා ලේයර් එකක්. අපි කොහොමද මේක රීනේම් කරගන්නේ? ලේයර් එක රීනේම් කරගන්නේ ලේයර් එකේ මෙන්න මෙතන තියෙන නම උඩ ඩබල් ක්ලික් කරාන් පස්සේ අපිට පුළුවන් මෙතන රීනේම් කරගන්න. මොකක් කියලාද? අපි දාමු ටෙක්ස්ට් කියලා. ටෙක්ස්ට්. හරි. දැන් ඒක රීනේම් වෙලා තියෙන්නේ. අපි බලමු ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න. මෙන්න මෙතන තියෙනවා ටෙක්ස්ට් ටූල් එක. එතකොට ඒකේ ෂෝට්කට් එක තමයි T කියලා කියන්නේ. මේ තියෙන්නේ. අපි T ඔබලා බලමු. ඔන්න අයිකන් එක වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ටෙක්ස්ට් එකක් දෙන්න. මෙන්න මෙහෙම. අපි ෆොන්ට් එක මාරු කරගන්න ඕනි. අපිට පුළුවන් ෆොන්ට් එක මාරු කරගන්න මෙන්න මෙතනින්. අපි දෙමු පොපින්ස් විදිහට ෆොන්ට් එක. හරි. අපි ඔය තියෙන එකම දෙමු ලෝරම් ඉප්සම් කියන එක. ඊළඟට දීලා අපිට පුළුවන් ඕකේ කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක චේන්ජ් කරගන්න මොකක් හරි වෙන විදිහකට. මම දෙන්නම් මගේ නම රුසිරු. දැන් මේක අර ඩිෆෝල්ට් විදිහටනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉතින් අපි කොහොමද මේක ඩිෆෝල්ට් තියෙන විදිහෙන් වෙනස් කරගන්නේ? Photoshop වල තියෙනවා මෙන්න මෙතන අලුතෙන් ටූල් බාර් එකක් ඇවිල්ලා Photoshop අලුත් version එකේ. එතකොට ඒකේ අපිට පුළුවන් කලර්ස් වෙනස් කරගන්න. නොය වගේ වැඩ ටිකක් කරගන්න පොඩි වැඩ ටිකක්. ඒත් අපි කොහොමද මේකේ width එක height එක අනම්මනම් ඒ ටික වෙනස් කරගන්නේ? එතකොට අපි හිතමුකෝ දැන් මම ඉන්නේ මෙන්න මෙතන move tool එකේ. එතකොට ආයෙත් අපි text tool එකට T ඔබලා මාරුනොත් එහෙම මෙන්න මෙතන option ටිකක් අපිට බලවන්න පුළුවන්. එතකොට දැන් ඒ layer එක අපි select කරලා තියෙන්නේ text කියන layer එක. එතකොට අපිට පුළුවන් මේකේ තියෙන දැන් මේ thickness එක තියෙනවානේ. ඒක වෙනස් කරගන්න මෙන්න මෙතනින්. මම පොපින්ස් තෝරගන්න හේතුව තමයි මොකද ඒකේ මාර රේන්ජ් එකක් තියෙනවා ස්ටයිල්ස් වල. අපි දාමු bold විදිහට. ඔන්න ඔතනින් චේන්ජ් කරගන්න පුළුවන්. කලර් එකත් මෙතනින් වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන නම්. එහෙම නැත්නම් අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා. අපිට පුළුවන් character window එක, character panel එක අපිට ගන්න. එතකොට ඒකේ තව ලොකු ඔප්ෂන් ටිකක් තියෙනවා. ඒක ඩිෆෝල්ට් ඕගලන්ට පෙන්වන්නේ නැහැ. ඒක ඕගලන්ට ගන්න ඕනේ නම් ඕගලන්ට එනවා වින්ඩෝ වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා character කියලා. එතකොට අන්න ඒක සිලෙක්ට් කරන්න. එතකොට මෙන්න මේ සයිඩ් පැනල් එකේ ඕගලන්ට appear වෙයි මෙන්න මේ ඒ අකුර. එතකොට මෙන්න මෙතනින් අපිට පුළුවන් මාර තෝගයක් දේවල් වෙනස් කරගන්න. අපි බලමු මොනවද වෙනස් කරන්න පුළුවන් කියලා. මෙතනින් අපිට පුළුවන් ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරන්න මෙන්න මේ විදිහට. අපිට පුළුවන් වෙන ෆොන්ට් එකකට මාරු වෙන්න. මම පොපින්ස් වලම ඉන්නම්. හරි. මේ පැත්තෙන් පුළුවන් අපිට ඒකේ සයිස් එක පොඩ්ඩක් එහෙම කරගන්න. මේක හැම එකටම එන්නේ නැහැ. සමහර ඒවා රෙගියුලර් විදිහට ඒ විදිහටම තියෙනවා. පොපින්ස් වගේ ෆොන්ට් එකක මේකේ ලොකු රේන්ජ් එකක් තියෙනවා මේ වගේ. අපි දාමු bold විදිහට. ඊළඟට මෙතනින් size එක එහෙම කරගන්න පුළුවන් ඔයාට ෆොන්ට් එකේ. මෙතන උනුත් තව වැඩ කරගන්න පුළුවන්. මෙතනට ඒක අදාළ නැහැ. ඊළඟට color එක අපිට වෙනස් කරගන්න පුළුවන්. සහ මෙතනින් පුළුවන් අපිට අර thickness එකක් දෙන්න පොඩ්ඩක් bold කරන්න පුළුවන්. මෙතනිනුත් italic කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔක්කොම කැපිටල් අකුරු වෙන එක. මම already type කරලා තියෙන කැපිටල් අකුරු නිසා ඒක වෙන්න දෙයක් නැහැ. ඊළඟට මේකේ කැපිටල් සිම්පල් විදිහට දෙන්න පුළුවන්. ඊළඟට මෙතන අර superscript එකයි subscript එකයි තියෙනවා. underline කරන්න පුළුවන්. ඊළඟට මැද්දෙන් ඉරක් ගහන්න පුළුවන්. මේ ඔක්කොම ටික සාමාන්‍යයෙන් අපි word පාවිච්චි කරලා තියෙනවා නම් අන්න ඒ තියෙන option ටිකම තමයි තියෙන්නේ. වාගේ ටෙක්ස්ට් එක කොහොමද වෙනස් කරගන්න තියෙන්නේ කියලා. අපිට එහෙම නැත්නම් මේ move tool එකට ගිහිල්ලා මේක ලොකු පොඩි කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාට මේ transformation පෙන්වන්නේ නැත්නම් ඔයා බලන්න මෙන්න මෙතන උඩට ගිහිල්ලා show transformation controls කියන එක ඒ ටික් එක off කරලා තියෙන්න පුළුවන්. එතකොට ඔයා කොච්චර select කරත් ඔයාට පෙන්වන්නේ නැහැ. ඒ හින්දා ඒක enable කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන්
මෙන්න මේ විදිහට එහෙට මෙහෙට කරන්න. අපි බලමු පින්තූරයක් කොහොමද ඇඩ් කරන්න කියලා. පින්තූර ඇඩ් කරන්නත් ක්‍රම කිහිපයක්ම තියෙනවා. ලේසිම ක්‍රමේ තමයි drag and drop කරන එක. මම ඒක මුලින්ම කරලා පෙන්නන්නම්. මං ගාව තියෙනවා මෙන්න මේ පින්තූරේ. ඉතින් මට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම drag කරලා මෙන්න මෙතනට drop කරන්න. ඒක smart object එකක් විදිහට තමයි මෙතනට place වෙන්නේ. smart object ගැන මම පස්සේ කියා දෙන්නම්. මේක PNG එකක්. එතකොට මේකේ transparent background එකක් තමයි තියෙන්නේ. එතකොට subject එක විතරයි මේකේ visible වෙලා තියෙන්නේ. මට පුළුවන් අර controls වලින්ම පාවිච්චි කරලා මෙන්න මේ විදිහට එහාට මෙහාට කරගන්න. මෙන්න මේ විදිහට. හරි. ඊළඟට අපිට පුළුවන් දැන් අපි වැඩ කරනකොට මේ layer එක ආයි select කරන්න, ඒ කියන්නේ ගොඩක් වෙලාවට select කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැත්නම් අපිට පුළුවන් මේ layer එක lock කරලා තියන්න. සහ ඊට කලින් අපි පොඩ්ඩක් බලමු මේකේ ලොකු නමක් තියෙන මෙහෙම දිග නමක්. අපිට ඒක කරදරයි වගේනේ. ඒ නිසා අපි ඒක mountain කියලා වෙනස් කරගමු. හරි, දැන් මේ layer එක අපි lock කරලා දාමු. lock කරන්නේ මෙන්න මෙතනින්. මේ තියෙන්නේ. ඊළඟට ඒක unlock කරගන්න පුළුවන් මෙන්න මේක ඔබලා. අපි දැන් lock කරමු ඒක. හරි. දැන් අපි කොච්චර සිලෙක්ට් කරත් ඒක අපිට සිලෙක්ට් කරන්න බෑ. මොකද අපි ලොක් කරලා තියෙන නිසා. හරි. දැන් ඔයගලන්ට හොඳට පේනවා ඇති මේ ටෙක්ස්ට් කියලා තියෙන layer එක තියෙන්නේ මේ mountain කියන layer එකට වඩා පල්ලෙහා. මේකේ background එකක් නැති නිසා අපිට මේ රුසිරු කියන ටෙක්ස්ට් එක පේනවා. එතකොට අපි මෙහෙම පල්ලෙහාට අරගෙන ගියොත් එහෙම ඒක අපිට පේන්නේ නැති වෙලා යනවා. හරිද? එතකොට අන්න එක layer එකක් උඩින් දැම්මහම ඔන්න ඔහම සීන් එකක් තියෙනවා. එතකොට අපි පල්ලෙහාට ගියත් මෙහෙම බලා ගන්න ඕනි නම් අපිට පුළුවන් මෙන්න මේ lock එක අයින් කරලා mountain කියන layer එකේ opacity එක ඕනි නම් අඩු කරන්න. මෙන්න මේ side bar එකේ. දැක්කද? ඔන්න ඔහම කරන්න පුළුවන්. එතකොට මම එහෙම කරන්න යන්නේ නැහැ. එතකොට ටෙක්ස්ට් layer එක සිලෙක්ට් කරලා ඒක මම මෙහෙම උඩට ගේනවා. මේකේ තියෙන පිටිපස්සේ color එක පොඩ්ඩක් වෙනස් කරගන්න. කොහොමද ඒක කරන්නේ? අපි මුලින්ම මෙතන තියෙන adjustment layer වලට ගිහිල්ලා මෙන්න මෙහෙම menu එකක් එනවා. ඒකේ තියෙන උඩම solid color කියලා. ඒක සිලෙක්ට් කරන්න. හරි. අපිට ඕනි පාටක් දෙන්න පුළුවන්. අපි මේ තියෙන පාටම දීලා ඕකේ කරමු. හරි. දැන් මෙතන වැඩේ වෙලා තියෙන්නේ මුළු පින්තූරෙම රතු පාට වුණා. එතකොට මෙතනට අලුතෙන් color fill 1 කියලා layer එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අපිට පුළුවන් මේ layer එක එහාටයි මෙහාටයි drag කරන්න. ඉතින් මෙතන තමයි background layer එක තියෙන අලු පාට වෙලා තියෙන layer එක. ඉතින් mountain එක තියෙන ඊට පස්සේ උඩින් text එක තියෙන්නේ mountain එකට පල්ලෙහා. එතකොට අපිට ඕනි දැන් මේක background එකක් විදිහට පාවිච්චි කරන්නනේ. එතකොට මේ layer එක අපි මේ ඔක්කොගෙම පල්ලෙහාට අරගෙන එනවා. ඒක හරිම සරල දෙයක්. ඊළඟට අපි හිතමුකෝ මේ පාට අපිට ඕනියට වැඩි කියලා. අපි හිතමුකෝ cool vibe එකට යන්න ඕනේ නිසා මේ mountain එකේම තියෙන පාටක් අරගෙන background එකට දාගන්න පුළුවන් නම් අට්ට ලේසිනේ වැඩේ. සහ ඒක මාර ලස්සනයිනේ. එතකොට කොහොමද අපි ඒක වෙනස් කරන්නේ? මෙන්න මේ රතු පාට තියෙන තැන ඩබල් ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඇපිය වෙනවා ඔයගලන්ට color pick එක කියලා. ඔයාලට පුළුවන් මේකෙන් ඕනි පාටක් දෙන්න. එහෙම නැතුව අපිට පුළුවන් මේ පින්තූරෙන් ඕනි පාටක් ගන්න. කොහොමද ඒක කරන්නේ? මෙන්න මේ පින්තූර ගාවට අරන් ගියන් පස්සේ ඔයාලට පේනවා ඇති icon එකේ change එකක් වෙනවා. මේකට කියන්නේ eyedropper tool එක කියලා. මෙන්න මෙතන බලන්න ඒක select වෙලා තියෙන්නේ. අපිට පුළුවන් ඕනි පාටක් select කරන්න මෙතනින්. දැක්කද? මෙන්න මේ පාට නම් nice වගේ. අපි බලමු මොකද්ද හොඳ පාටක් තියෙන්නේ. ඒකත් nice. ඔව් අපි ඒක දෙමු. දීලා ඕකේ කරමු.
හරි. එතකොට අපිට ඔය ලේයර් එකත් අපිට හොලවන්න ඕනේ නෑ වගේ නම් අපි ඒකත් ලොක් කරමු. අපි පොඩි මිස්ට් එකක් වගේ එකක් ඇඩ් කරමු මෙන්න මේක පිටිපස්සට පොඩි අර ලුක් එකක් එන්න. ඒක කරන්න අපිට පුළුවන් බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරන්න. නැත්නම් අපිට පුළුවන් අර කලින් කරා වගේ ෆොටෝ එකක් ඇදලා දාලා කරන්නත්. අපි බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරමු. මෙන්න මෙතන තියෙනවා බ්‍රෂ් ටූල් එක. මේ තියෙන ඒක ඇතුළට ගියාන් පස්සේ රයිට් ක්ලික් කරලා ඒකේ ඇතුලේ තව ටූල් තියෙනවා. උඩම තියෙනවා බ්‍රෂ් ටූල් එක. බ්‍රෂ් ටූල් එක ගත්තාන් පස්සේ මෙන්න මෙහෙම කතිරයක් එනවා නම් ඒකට හේතුව තමයි දැන් මේ ලේ එක සිලෙක්ට් කරාට ඒක ලොක් වෙලා තියෙන්නේ. අන්න ඒක එතකොට බ්‍රෂ් ටූල් එක ගත්තට ඒක පාවිච්චි කරන්න විදිහක් නැහැ. ඔය කොච්චර ඇන්දත් ඔයාලට මේ වගේ එරර් මැසේජ් එකක් එන්නේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ වෙන මෙතනට ගිහිල්ලා නිව් ලේ එකක් අරගන්න. එතකොට ඔන්නවම බ්‍රෂ් එක චේන්ජ් වෙනවා. මෙන්න මේ වගේ අයිකන් එකකට. මේ තියෙන බ්‍රෂ් එක. අපිට පුළුවන් මේකේ හાર્ඩ්නස් එක වෙනස් කරන්න, සයිස් එක වෙනස් කරන්න. එතකොට දැන් ඇන්දොත් එහෙම අපි මෙන්න මේ වගේ තමයි ඇඳෙන්නේ. දැන් මෙන්න මෙතන බ්‍රෂ් එකේ තව ඔප්ෂන් ටිකක් තියෙනවා. opacity එකයි flow එකයි. දැන් මගේ flow එක අඩු වෙලා තියෙන්නේ 16කට. ඒ නිසා අර තද පාට පේන්නේ නැහැ මෙතන තියෙන රතු පාට. ඉතින් මම flow එක වැඩි කරන්නම් උපරිමයටම. එතකොට මෙන්න මේ වගේ පේනවා. soft round brush එකක් නිසා අර soft ගතිය කොහොමද තියෙනවා. hard round brush එකක් නම් අපි පාට වෙනස් කරමු මේකේ. කළු පාට වගේ. මෙන්න මෙහෙම hard විදිහට ඇදිලා පේනවා. දැක්කද? හරි. එතකොට මේ කරපුවා undo කරගන්නේ කොහොමද? control Z ගහලා. control Z ඔබ ඉන්න තමයි තියෙන්නේ. මෙන්න මේ control එක ගන්නෙ කොහොමද කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. මොකද ආයි අපි මෙහෙම right click කරලා ඊළඟට size එක වෙනස් කරන එක, hardness එක වෙනස් කරන එක කරදරයිනේ. එතකොට හැමතිස්සෙම ඔක් කර ඉන්න එපා. ඒකට පොඩි shortcut එකක් තියෙනවා. ඒ තමයි alt එකයි mouse එකේ right click එකයි. ඒ දෙක එකපාර ඔබන්න තියෙන්නේ. ඔබපු ගමන් මෙන්න මේ වගේ එනවා. එතකොට මෙහෙම උඩට පල්ලෙහාට කරොත් එහෙම mouse එක අර දෙක ඔබාගෙනමයි කරන්න ඕනි. mouse එක උඩට පල්ලෙහාට කරොත් එහෙම මේකේ hardness එක වෙනස් වෙනවා. ඔයගලන්ට පේනවා ඇති. හරි. දැන් 129යි තියෙන්නේ. ඔන්න 11 වුණා. මෙහෙම උඩට ගෙනකොට 62යි. ආයෙත් එහෙම කරොත් එහෙම 100ට 100යි. දැන් hardness එක ඔන්න 100ට 100යි. එතකොට hardness එක අපිට වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් hardness එක 100ට 0යි. එතකොට මෙන්න මේ විදිය. ඔය hardness එකනේ. දැන් ඔය control එකෙන්ම මේකේ size එකත් එහෙට මෙහෙට වෙනස් කරන්න. දැන් size එක තියෙන්නේ pixel 106ක් විදිහට තමයි තියෙන්නේ දැන් size එක. ඒ කියන්නේ මෙච්චරයි. අපිට පුළුවන් දැන් මෙන්න මෙහෙම පැත්තට දැන් කලින් කරේ ඉස්සරහටයි පස්සටයිනේ hardness එක. mouse එක වම් පැත්තටයි දකුණු පැත්තටයි ගෙනියන්න. එතකොට මෙන්න මේ විදිහට ලොකු වෙනවා පොඩි වෙනවා බලා ගන්න පුළුවන්. දැක්කද? brush එකෙන් කොහොමද අපි දැන් මීදුමක් අඳින්නේ? අපිට පුළුවන් brush එක select කරලා මම shortcut එකත් එක්ක යන්න. මොකද shortcut පුරුදු වුණාම ඒක හරියම ලේසියි අපේ වැඩ පහසු කරගන්න. hardness එක පොඩ්ඩක් අඩු කරලා අපිට පුළුවන් මෙතනින් පාට වෙනස් කරගන්න සුදු පාටට. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙහෙම පොඩි ටච් එකක් දෙන්න. අන්න ඔය විදිහට පොඩි glow effect එකක් වගේ. ඊළඟට අපිට පුළුවන් ඕනනම් තව layer එකක් දාලා තව පොඩ්ඩක් glow එක වැඩි කරන්න වෙන්න මේ විදිහට. එතකොට ඔය කරපු එක පොඩ්ඩක් වැඩි වගේ නම් අපිට පුළුවන් ඒකේ opacity එක පොඩ්ඩක් අඩු කරන්න මෙන්න මෙහෙම. ඒ කියන්නේ effect එක ලාවට පේන විදිහට
මෙන්න මේ විදිහට දැක්ක. හරි. ලේයර් ගෲප් එකක් හදන්නේ කොහොමද කියලා දැන් ඔයාලට තියෙන මේ ලේයර්ස් දෙක සිලෙක්ට් කරලා මෙන්න මෙතන පල්ලෙහා තියෙන ෆයිල් එකක අයිකන් එකක්. අන්න ඒක සිලෙක්ට් කරාම new group එකක් හැදෙනවා. එතකොට දැන් මෙන්න මේ drop down එක සිලෙක්ට් කරොත් එහෙම ඒක ඇතුළේ තමයි අර layers දෙක තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඕනේ නම් මේකට නමක් දෙන්න mist කියලා. හරි. දැන් ඊළඟට අපිට මේ සම්පූර්ණ එකම ලොක් කරලා දාන්න පුළුවන්. හරි. දැන් අපිට ඒකක්වත් අල්ලන්නවත් සිලෙක්ට් කරන්නවත් බෑ. මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන brightness එක, levels, exposure එක, සාමාන්‍ය controls ටික තියෙනවා. අපි නිකන් hue and saturation වලින් පොඩ්ඩක් colors ටික boost කරලා ගමු. අපිට පුළුවන් saturation එක මෙහෙම boost කරන්න. වැඩිම කරොත් මේ වගේ පේන්නේ, අඩුම කරොත් එහෙම පාට පේන්නේ නැහැ. අපි පොඩ්ඩක් වැඩි කරමු. අපිට පුළුවන් නම් පාට වෙනස් කරන්න ඕනි පාටකට අපි කැමති. කරලා අපිට මෙතනින් පුළුවන් ඒකේ lightness එක වැඩි කරන්න, darkness එක වැඩි කරන්න. හරිද? අපි පොඩ්ඩක් saturation එක වෙනස් කරමු. මේක තමන්ගේ ඇහැ මට්ටමට තමයි ඉතින් වෙනස් කරන්න පුළුවන්. හරි. මේ ගන්නට විතර තියමු shape. ඊළඟට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක කොහොමද අපි export කරන්න කියලා. export කරන්නත් විදි ගොඩක් තියෙනවා. අපි මුලින්ම මේ project file එක save කරගන්න ඕනි නම් අපිට පුළුවන් file ගිහිල්ලා save ගිහිල්ලා එහෙම නැත්නම් control S ඔබලා අපිට පුළුවන් කැමති location එකක් දෙන්න. මම download වලට දෙන්නම්. අපිට පුළුවන් මෙතනට නමක් දෙන්න. ඊළඟට නම දීලා අපිට Photoshop PSD එකක් විදිහට තමයි මේක save වෙන්න ඕනි. ඊළඟට location එක දීලානේ තියෙන්නේ අපි. දැන් save කරන්න විතරයි තියෙන්නේ. save කරන්න. ඊළඟට මෙතනට okay දෙන්න. හරි. දැන් මේ project file එක save වෙලා තියෙන්නේ. ඒකෝර මේකේ තියෙන asset ඔක්කොම ටිකත් එක්කම තමයි save වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේක close කරලා ආයිත් open කරොත් එහෙම downloads වලට ගිහිල්ලා open කරොත් එහෙම අර ඔක්කොම ටික මේ විදිහටම තියෙනවා. හරි. දැන් project file එක විතර save කරලා හරියන්නේ නැහැ නේ. දැන් ඔයා ගත්ත එක කොහෙට හරි post කරන්න නම් යන්නේ. එතකොට මේ රූපය අපිට ඕනේ වෙනවනේ ඉතින්. මේ ඔයාගේ output එක අනිවාර්යයෙන්ම හට ඕනේනේ. එතකොට ඒක එළියට ගන්න අපි file ගිහිල්ලා මෙන්න මෙතන තියෙන export කියලා export කරන්න පුළුවන් quick png එකක් විදිහට. හැබැයි මෙන්න මෙතනට ගිහිල්ලා export as ගිහිල්ලා shortcut එකක් තියෙනවා alt shift control w කියන. export as ගිහිල්ලා මෙන්න මේ window එක පෙන්නනවාට. එතකොට මේකේ පෙන්නනවා විස්තර ටික. මෙතන තියෙනවා ඔයා select කරලා තියෙන එක. එතකොට මෙතන තියෙනවා save කරපු නම. මෙතන තියෙනවා resolution එක. type එක මොකක්ද කියලා තියෙනවා jpeg කියලා තියෙන්නේ. size එක තියෙනවා kilobyte 316යි කියලා. එතකොට මේකේ quality එක දාලා තියෙන මෙන්න මෙතනට 6ක් විදිහට අපිට පුළුවන් high quality දෙන්න. එතකොට මෙතන වෙනස් වෙනවා පේනවාට quality එක සහ file size එක. ඊළඟට png ද jpeg ද gif එකක් විදිහට දෝනි කියලා ඔයාලට පෙන්නනවා. මම jpeg එකක් විදිහට තියන්නම්. එතකොට මෙතනත් ඔයාලට පුළුවන් width එකයි height එකයි වෙනස් කරගන්න. ඊළඟට metadata වල copyright ඕනේ නම් add කරන්න පුළුවන්. ඒ මුකුත් නැහැ. මම ඔහොමම තියලා export කරනවා. export කරනකොට ඔයාලට location එකක් ඉල්ලනවා. මම මෙන්න මෙතනට දෙන්නම්. downloads වලට දීලා save කරන්න. හරි. දැන් save වුණාද? අපි ගිහලා බලමු. මේ තියෙන save වෙලා file එක. ඔය තියෙන අපේ හදාගත්ත ෆයිල් එක. එතකොට quality එකට තියෙනවා ඒක. මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. පොඩ්ඩක් interface එක ගැන familiar වෙන්න ඇති කියලා. ඔයගොල්ලන්ට ඕනි නම් මේ project එකම හදන්න ඔයගොල්ලන්ගේ නම දාලා මම ඕනි කරන asset එක පල්ලෙහා දාලා තියන්නම්. සහ ඔයගොල්ලන්ට මේ font එක නැත්තම් මම font එකට අදාළ වෙන link එකකුත් දාලා තියන්නම්. මොකද font එක free දෙන්නේ Google font වලත් තියෙනවා මේක ගන්න. ඉතින් හරි. අදට මම ගිහලා එන්න.
ඔගොල්ලෝ කැමති නම් මේ වගේ වීඩියෝස් බලන්න එකතු වෙලා ඉන්න මාත් එක්ක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.